ළමයි එක්සෑම් එකට වෙලාව හරි එන්න. පුතා හොඳට කල්පනා කරලා එක්සෑම් එක හොඳට ලියන්න. ඔයාලට පුළුවන්. කොරියාව කියන්නේ ලංකාවේ අපේ අහිංසක කොල්ලන්ගේ හීන දිනවන රට. ඒ හීන පස්සේ හඹා යන්න නම් කොරියන් එක්සෑම් එක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ. මේ සඳහා නිවැරදි මඟ පෙන්වීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ලංකාවේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කොරියානු සීනය සැබෑ කරලා දුන්න හොඳ හදවතක් තියෙන ගුරුවරයෙක් තමයි රන්දිල් සර් කියන්නේ. නිවැරදි කොරියන් භාෂාව උගන්වනවට අමතරව මෙන්න රන්දිල් සර්ගෙන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට අලුත් අත්දැකීමක්. තලාහේන UBT කොරියන් එක්සෑම් සෙන්ටර් එකට ඇවිදගෙන යන දුරින් පාරේ අයිනේ සර් හදලා තිනවා දුර පළාත්වල ඉඳලා විභාගෙට එන ළමයින්ට විභාගෙ ටයිම් එකේ වෙනකන් වේටින් ඉන්න ගමන් විභාගෙට මනස හදාගන්න පුළුවන් තැනක්. මේක තියෙන සර්ගේ ඔෆිස් බිල්ඩින් එක යට තට්ටුවේ. මෙතනට ගිහිල්ලා පුළුවන් ඔයාලට ටැබ් එකෙන් එක්සෑම් කරන විදිහට කරලා බලලා පුහුණු වෙලා යන්න. එන හැම ළමයටම ලැබෙන ෂෝට් නෝට් පොතක්. පාඩම් කරන්න ආපුවා ටක් ගාලා මතක් කරගන්න. තව දේශන ශාලාවක් හදලා තියෙනවා. එතන හැමතිස්සෙම රන්දිල් සර් විසින් විභාගෙට වටින කොටසක් උගන්වන වීඩියෝවක් නිතරම ප්ලේ කරනවා. ඒක බලලා ඔයාලට පසුගිය පාඩම් නිතරම මතක් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ගෑනු පිරිමි වෙන වෙනම වොෂ්රූම් පහසුකම්, AC පහසුකම් වගේම සුව පහසු ආසනයක් ඉඳගෙන පාඩම් කරලා මනස හදාගෙන එක්සෑම් එකට යන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම රන්දිල් සර් සම්පූර්ණ නොමිලේ ඔක්තෝබර් 10 නුගේගොඩ CCG ආයතනයේ උදේ 10 ඉඳලා හවස 4:30 වෙනකන් පෙළපොත් දෙකේ අත්‍යවශ්‍ය ඡේද කොටස සම්පූර්ණ සම්මන්ත්‍රණයක් කරනවා. ඒකටත් අනිවාර්යයෙන්ම තමන්ගේ යාළුවොත් එක්ක සහභාගී වෙන්න. මේක වෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම රන්දිල් සර්ගේ සියලුම පාඨමාලාව යන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහා. ඒ නිසා ඕනම තැනක ඉඳලා ඕනම කෙනෙකුට සර්ගේ 2025 හෝ 2026 පාඨමාලාවකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අවස්ථාවකුත් තියෙනවා. වැඩි විස්තර දැනගන්නත් රන්දිල් සර්ව සම්බන්ධ කරගන්නත් මෙන්න මේ නම්බර් වලට දැම්ම කතා කරන්න. මං අපි පේල් වෙලා මූ පාස් වෙන්නේ මේ ඔක්කොම පාස් නම් අපිට කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. කපු මහත්තයෝ මේ අහන්න. ඔයා විභාගේ පාස් වුණාට කමන්නේ රුපියල් 1000 දෙන්න අපිට. හරිද අපෙන් ගත්ත. කපුවා කියලා නම් බලන්නේ. ඒක නෙමෙයි. කියන්නේ මේ වැඩිය. කට්ටියම පාස් නේද? උඹලා දෙන්නම try කරලා ඊළඟ පාර හොඳට ලියන්න ඕනේ ඈ. කො අපි නොච් එකම කොල්ලා. මූ මං අපේ කොල්ලන්. Yeah.